මේකේ විශේෂත්වය වෙන්නේ ගල් තියෙන මැස් එකට සතා අහු වෙන එක තමයි මේකේ විශේෂත්වය වෙන්නේ. ඉතින් මේකේ මම මෙතන සුද්ධ කරලා හැම හදලා තියෙන ඕගොල්ලන්ට ඒක පැහැදිලිව බලා ගන්න අවශ්‍යතාවය හින්දා. ඉතින් අපි බලමු මේ කොහොමද ඒක කරන්න කියලා. ඉතින් මේකට කියන්නේ ගල් හබක කියලා. හරි නම් අපි බලමු මෙතනින් එහාට කොහොමද ගල් හබක නිර්මාණය කරන්නේ කොහොමද කියලා මම එකින් එක වලට විස්තර කරලා පෙන්නන්නම්. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගල් හබක හදන්න මෙන්න මේ වගේ සාමාන්‍ය ලී තමයි ගන්න. ඉතින් මේකට ලොකු ලී ගන්නත් පුළුවන්. අපි තියෙන ගල් ප්‍රමාණය අනුව තමයි සතා අනුව මේ ලී සහ මේ මැස්සට තියෙන මේ ගල් ප්‍රමාණයේ සයිස් එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉත්තෑවෙක් වගේ සතෙක් නම් සාමාන්‍ය මේ ලී සාමාන්‍ය මේ සයිස් එකට වගේ මේ ලී තුනක සයිස් එක වගේ ලී තමයි අපි ගන්න. මොකද මේ ලී ශක්තිමත් වෙන්න ඕනේ. සාමාන්‍ය ඉත්තෑවෙක් වගේ සතෙක් මැරෙන්න ලොකු සයිස් එකක ගල් ප්‍රමාණයක් අපට අවශ්‍ය වෙනවා. ඉතින් මම මේක ඔයගොල්ලෝ යම් කිසි මේකේ ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා පමණක් නිර්මාණය කරනවා. අනිත් එක තමයි මේ ලී වලින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් තලගොයෙක්, හාවෙක්, එතකොට නැත්නම් වලි කුකුලෙක්, මුගටියෙක් වගේ සතෙක් ඒ වගේ පොඩි ප්‍රමාණයේ සත්තු දඩයම් කර ගැනීම සඳහා මේ වගේ එකක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ ලී ටික කපාගෙන ඉවරලා මේ මැස්ස සකස් කර ගන්න ආකාරය දැන් කියලා දෙන්නම්. හරි එතකොට මම මගේ පහසු සඳහා තමයි මම කලින් වගේම මේ ලණුවක් භාවිතා කරන්නේ. ඉතින් අපි කැලේදීන් සාමාන්‍ය කරනවා නම් කරන්නේ කැලේ තියෙන වැල් වලින් තමයි කරන්නේ. ඒක පහසුයි සහ ශක්තිමත් මේට වඩා. හරි නම් බලමු කොහොමද මේක කරන්න කියලා. ඔන්න ගල් හබකේ මූලික සලස්ම තමයි මේක. කියන මූලික අවශ්‍යතාවය තමයි මේක. ඒකට මේක උඩෙන් තමයි මේ ලී දෙක අපි හරහට බඳින ලී දෙක උඩට තියෙන විදිහට මේ හබක අටවා ගන්න. එතකොට මීළඟට තියෙන්නේ අපිට මේකේ මරු දණ්ඩ එතකොට ඉපියා එතකොට මරු වැල අන්න ඒ ටික සකස් කර ගන්න තමයි තියෙන්නේ. තව එකක් තියෙනවා. මේකට අපි හොඳ ලණුවක් හරි වැලක් හරි ගැට ගහ ගන්න ඕන. මේක උඩ අපි රඳා ගන්න. තව මරු දණ්ඩ සහ ඉපියා සකස් කර ගන්නත් අවශ්‍යතාවය තියෙනවා. හරි නම් මේකේ වැඩ කටයුතු අවසන්යි. අපි බලමු ඉතුරු ටික හදා ගන්න විදිය. Dambana Life. මාම කැච්චක් හොනවයි ඔන්න යාළුවනේ අද අපි කතා කරන්නේ. ඉතින් මේ ගල් හබක කියන මරගුල සම්බන්ධව. ඉතින් මේකට කලින් අපි කතා කරා වලි කුකුල් මද්ද සහ රිලා මද්ද ගැන. ඉතින් අද අපි කතා කරන්නේ ගල් හබක ගැන. ඉතින් හබක් ගත්තම මම කියන්න ඕනේ විශේෂයෙන්ම හබක් වර්ග කීපයක් තියෙනවා. ඒ තමයි ගල් හබක, කොට හබක, ඒ වගේම පෙට්ටි හබක වගේ හබක් විශේෂ කීපයක්ම තියෙනවා. ඉතින් ඔය අතරින් අපි අද කතා කරන්නේ ගල් හබක ගැන. ඉතින් ගල් හබක කියන්නේ සාමාන්‍යයෙන් සත්ත්වයේ කියන්නේ මේ ඉත්තෑවන් වගේ සත්තුන්ගේ ඉඳන් ඒ පහළට ඉන්න ඕන සතෙක් දඩයම් කර ගැනීම සඳහා ආදිවාසීන් යොදාගත් උපක්‍රම. හරි වීඩියෝ එකට යන්න කලින් දෙයක් මතක් කරනවා. ඉතින් අපේ ගොඩක් යාළුවෝ මේක වැරදි විදිහට ආකල්පයක් අරගෙන තියෙනවා. සත්තු මරන්න කියලා දෙනවා කියලා. නමුත් අපේ අරමුණ ඒක නෙවෙයි. දැන් මේ වෙනකොට අපි ආදිවාසී ජනතාව වුණත් සාමාන්‍ය නාගරිකකරණය වෙලා සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ. එතකොට මේ කියන අපේ මේ ශාස්ත්‍රීය නැත්තම් ආදිවාසීන්ගේ සංස්කෘතියේ පැවැත්වෙන අප දේවල් එකින් එක ටික විනාශ වෙගෙන යනවා. ඒකට මේ පාරම්පරික දැනුම කියන එක ගොඩක් දෙනෙක් ගාව දැන් මේනකොට හීන වෙලා ගිහිලා තියෙනවා. ඉතින් ඒ අතරින් මේ සත්තු දඩයම් කරන ක්‍රම කියන එක අංගයක් විතරයි. ඉතින් ඒ නිසා තමයි මේ වගේ වීඩියෝ මම ඔයගොල්ලන්ට ගේන්න තීරණය කරේ. ඉතින් අපි එහෙනම් අද වීඩියෝ එකට යමු. ගල් හබක අටවන විදිහ අපි අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. හරි එහෙනම් ගල් හබක අටවන්න අවශ්‍ය සීලුම දේවල් මම මේකට සකස් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ගල් හබකට අවශ්‍ය මූලික කොටස මේ වගේ මැස්සක් නැත්තම් ලී වලින් සකස් කරගත්ත මේ වගේ කොටු හැඩයේ කොටසක් අපට අවශ්‍යයි. ඉතින් මේ
මේ තියෙන්නේ ගල් හබකේ අවශ්‍ය ඒ රාමුව අපි සකස් කරගෙන තියෙන්නේ. ඊට අමතරව අපි මේ කොට හබක කියන එක හදන්නෙත් මේ ක්‍රමයටම තමයි. කොට හබක මම වීඩියෝ එක වෙනම ගේන්නම්. මෙන්න මේ බැඳලා තියෙන ලී ටිකක් විශාල ලී තමයි බඳින්නේ. ඒ කියන්නේ මේකට අල්ලා ගන්න සත්තුන්ට වඩා ලොකු සත්තු අල්ලා ගන්න ගැනීම සඳහා තමයි කොට හබක නිර්මාණය කරන්නේ. ඉතින් අද අපි හදන්නේ ගල් හබක. ඉතින් බලමු කොහොමද මේකේ කොටස් ටික තියෙන්නේ කියලා. ඒකට මේ තියෙන්නේ ගල් හබකේ රාමුව ඉස්සුවන් පස්සේ මේ තියෙන්නේ මරු දණ්ඩ නවත්තා ගැනීම සඳහා දෙක. ඊට අමතර මේ තියෙන්නේ මරු දණ්ඩ. ඊට පස්සේ තියෙනවා මෙතන කෝටු කෑල්ල ගැට ගහලා අපි හදලා තියෙනවා ඉපියා. මේ තියෙන්නේ කෝඩ් එක හඳා ගන්න හදාගත්ත කණුව. එතකොට මේ තියෙන්නේ ගැස්සුම් පොල්ල හඳා ගැනීම සඳහා යොදාගත්ත කණුව. එතකොට මේ තියෙන්නේ ගැස්සුම් පොල්ල. මේක තමයි ගැස්සුම් පොල්ල කියලා කියන්නේ. මෙන්න මේකට තමයි. හරි. එතකොට මේ කොටස් ටික උපයෝග කරගෙන තමයි අද අපි මේ ගල් හබක අටවන්නේ. හරි. දැන් මේ කොටස් ටික සියල්ලම සම්පූර්ණ කරගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ නැවත ආයෙ බලන්න විශේෂ දෙයක් නැහැ. මේ රාමුව තියෙනවා. ඒකට අපි මේ වගේ අණුවක් ගැට ගහගෙන තියෙනවා. එතකොට මේ කුණ්‍ය දෙක තියෙනවා. මේ මරු දණ්ඩ තියෙනවා. ඉපියා තියෙනවා. එතකොට මේ කෝඩ් එක තියෙනවා. මරු දණ්ඩ හඳවා ගැනීම සඳහා යොදාගත්ත කණුව සහ මරු වැල. නැත්නම් මේ කෝඩ් එක. මේකට කියන්නේ මරු වැල කියලා. මරු වැල රැගෙන ඒම සඳහා මේ රන්දන්න මේ වගේ කුණ්‍යක් යටින් අපි ගහලා තියෙනවා. අන්න මෙන්න මේ විදිහට තමයි එතකොට මේක අටවන්නේ. ඔයගොල්ලෝ විශේෂයෙන්ම කියන්නේ දැන් අපි මේවා මේ නිර්මාණය කරලා අපි සත්තු අල්ලන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දෙමුත් ඇහෙනවා ඇති. ඔයාලා කුකුල් වෙනි සත්තු අපේ ගෙවල් වටේ කෑ ගහනවා. නැත්තම් මේ වගේ කරදර කරනවා. ඒ වගේ සත්තු මේ වෙනකන් ඉන්න විදිහක් නැහැ. මේක ඔයගොල්ලෝ දැනුම සහ අවබෝධය ලබා දීම සඳහා පමණයි මේ නිර්මාණය අපි කරන්නේ. හරි. එතකොට පළවෙනි එක තමයි මෙන්න මේක අපි මෙතන හඳවා ගන්න ඕන. ඊට පස්සේ මං කිව්වා මරු වැල. ඒක මෙතනින් මෙන්න මේ ආකාරයට ඇතුළට දාලා අපි මේ ඉපියා මම අර කලින් වගේම තමයි මේ ඉපියා හිර වෙන්නේ නැති කොටසක් තමයි අපි මේකේ මේව කරගන්නේ. නැත්නම් ඒක අපි ඉපියා නිදහසේ තියෙන්නේ. එතකොට මෙන්න මේකේ බර අපි ගේන්නේ මෙන්න මෙතනට. මේකේ බර අපි මෙතනට ගෙනල්ලා එතකොට ඇතුලින් අපි අර ඔයාලට පෙන්නුවා ඔයගොල්ලන්ට පෙන්නුවා අණුවක්. එතකොට ඒ කණුවට තමයි අපි මේ මරු දණ්ඩ කියලා මරු දණ්ඩ මෙහෙම කියලා මේ ඉපියගෙන් මේකේ බර මෙන්න මෙහෙම නවත්තා ගන්නෙ. ඒතකොට මේකේ මූලික ඇටීම අපි දැන් මේ කරලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි දැන් ඕක ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැක්කහම පස්සේ මේ නිර්මාණය තියෙන්නේ. එතකොට මේකේ ගල් හබක කිව්වට කෝ ගල් කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. හරි මම මේකට ගල් ටිකක් තියලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට යටින් මෙහෙම පෙන්නුවන් පස්සේ පේනවා ඇති. අර හිටවල තිබිච්ච කූණ්‍යට මරු දණ්ඩ එක කෙලවරක්. එතකොට මෙතන ඉපියට අනිත් කෙලවර මෙන්න මේ විදිහට මේකේ හඳලා තියෙනවා. එතකොට මරු වැලේ මේකේ සම්පූර්ණ බර මෙතනින් අරගෙන මෙන්න මේ හරිය මේ කෝඩ් එකෙන් පහළට අරගෙන මෙන්න මේ හරිය මේකට යටින් අරන් ගිහිල්ලා මරු වැල මෙන්න මේක යටින් මෙහෙම මරු වැල අරන් ගිහිල්ලා මෙන්න මෙතන මේ ඉපියා හරහා තමයි මේ මරු දණ්ඩට මේකේ බර සම්පූර්ණ අරන් තියෙන්නේ. මේක මම ගල් තියන්න කලින් මේක මෙහෙම පෙන්නන්න හේතුව තමයි නැත්තම් ඔයගොල්ලෝ මේක පැහැදිලිව පේන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේකේ තාක්ෂණය කොයි විදිහටද තියෙන කියන එක පෙන්වන්න තමයි මම මේ විදිහට මේක කරේ. හරියට මම මේකේ ගල් ටිකකුත් තියලා පෙන්නන්නම්. ගල් තියද්දි සාමාන්‍ය ක්‍රමය තමයි මෙන්න මේ හිල් ඔක්කොම ආවරණය වෙන්න තමයි ගල් තියන්නේ. ඒ කියන්නේ පොඩි ගල් හරි කමක් නැහැ. මෙන්න මේ මැස්සෙන් පොළොව පේන ප්‍රමාණය සම්පූර්ණ වැහෙන්න ගල් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පොඩි සතෙක් වුණොත් එහෙම මේ ලී අතරින් උඩට එන්න පුළුවන් හින්දා තමයි එහෙම කරන්නේ. හරිනම් අපි ගල් ටිකක් තියාගෙන බලමු කොහොමද
මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. හරි එතකොට දැන් මේ ගල් හබක නිර්මාණය තමයි මේ තියෙන්නේ. එතකොට මේ නිර්මාණය ක්‍රියාත්මක කරන ආකාරය තමයි ඔයගොල්ලෝ දැන් මේ පෙන්වන්න යන්නේ. සත්තු ආහාර ගන්නකොට අපි සාමාන්‍ය මේක ඇතුළට කුරුල්ලන් වගේ ඉත්ත ඇවන් වගේ සත්තු ආහාර ගන්න බොහෝ විට බඩිරුඟ ඇට එහෙ නැත්නම් කවුපි ඇට ඒ වගේ ඇට වර්ග කීපයක් කොටසක් මේක වටේට සහ මේක ඇතුළට දාලා තියෙනවා. සමහර අය මේක ඉස්සර ඇටීමක් කරද්දී මේ මරු දණ්ඩට බඩිරුම් කරලක් වගේ දෙයක් ගැට ගහලා තියෙනවා. මොකද ඒක අදිනකොට අනිවාර්යෙන් ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් සිද්ධ වෙන නිසා. එහෙනම් මේක මම එහෙම කිසිම දෙයක් ගැට ගහන්නේ නැහැ දැන්ට. ඒ වගේ මුකුත් ධාන්‍ය වර්ගයක් ඇතුළට දාන්නෙත් නැහැ. මේක ක්‍රියාකාරීත්වය කොට පෙන්නන්න මෙන්න මේක මේ ලීයේ වෙනසක් වෙනකොට තමයි මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඔන්න මම එහෙනම් මේක ක්‍රියා කරලා පෙන්නන්නම්. ඔන්න ඔය විදිහට තමයි මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ගල් මේක මම කිව්වා ගලුත් තියනවා කියලා මේකුඩ මේ ගල් සමග මේ මැස්ස සතාගේ ඇඟට වැටුනහම තමයි සතා අඩපණීමක් හෝ ජීවිතක්ෂයටපත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මේකේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කියලා මම හිතනවා. අපි එහෙනම් ගල් තියලා මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක බලමු. හරි එතකොට මම මේකේ ගල් හබකේ කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ කියන එක ගල් තියන්න තු මම ඔයගොල්ලෝ පෙන්වනවා. එතකොට මේ තියෙන්නේ දැන් ගල් තියලා. එතකොට මම කිව්වා මැස්සේ හොඳට ගල් අහුරන්න ඕන කියලා. ඉතින් මේ ගල් තියෙන ප්‍රමාණයත් එක්ක මම ඒක පිළිවෙලට මේ විදිහට මේ ගල් ටික අහුරලා තියෙනවා. ඉතින් මේ වගේ ඉදස් තියෙන්නේ මේක පිළිවෙලට මෙහෙම ගල් අහු ටික අහුර ගන්නත් ඕන. මම ඉස්සර කිව්ව එකට හේතුව සාමාන්‍ය සතෙක් පොඩි සතෙක් ආවොත් මේ ගල් අතරේ යන්න පුළුවන් නිසා තමයි අපි එහෙම කරන්නේ. හරි. එන්නේ ආකාරයට තමයි එතකොට ගල් හබෙහි ගල් අහුරලා තියන්නේ. ඉතින් ලොකු කොට දාන හබයක් හැදුවොත් එහෙම සාමාන්‍ය අපි ඒකට ගල් දාන්නේ නැහැ. කොට වෙලෙම තමයි ඒකේ බර අපි රඳවා ගන්න. මොකද සතෙක් අඩපණ කරගන්න නැත්නම් මරා ගන්න යම්කිසි බරක් අවශ්‍යයි. ඒ බර සඳහා තමයි මේ අපි ගල් තියලා තියෙන්නේ. ඉතින් හරිනම් ඔන්න මේ ගල් හබකේ ක්‍රියාකාරීත්වය අපි බලමු. හරිනම් ඔන්නම තමයි මේ ගල් හබකේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඔයගොල්ලෝ මම එතකොට මේකට මරුගුල් තුනක් පෙන්නන මේ දෙන තුන්වෙනි එක. ඉතින් ගල් හබක තමයි අපි අවසානට මේ කරන මරුගුල එහෙම නැත්නම් ආදිවාසීන් සත්තු අල්ලා ගන්න යොදාගත් දඩයම් ක්‍රමයක් තමයි මේ ගල් හබක කියන්නේ. ඉතින් විශේෂයෙන්ම හේන් වගාව ආශ්‍රිත කරපු නිර්මාණ තමයි. මේ වගාවට හානි කරන සත්තු දඩයම් කර ගැනීම සඳහා තමයි මේ වගේ දේවල් ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් කැලේදී දඩයම් කරන්න යොදාගත් ක්‍රම බොහෝමයක් තියෙනවා. ඉතින් ඉදිරියට අපි මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙන දම්බාන ලයිව් අපේ YouTube channel එකෙන් වගේම Facebook page එකෙන්. ඉතින් මම නැවත වතාවක් කියනවා ඉස්සලා කිව්වා වගේම ඉතින් මේක අපේ පාරම්පරික දැනුම අවබෝධය ලබා ගන්න තමයි මේ වගේ නිර්මාණ අපි කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අධ්‍යාපන ලබන ළමයින්ට 5 වසරේ ශිෂ්‍යත්වයේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම ළමුන්ට මේ වගේ දේවල් වැදගත් වෙනවා. ආදිවාසීන් දඩයම් කිරීම සඳහා යොදාගත් ක්‍රම කිව්වොත්. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේ සංස්කෘතියේ බොහෝ දේවල් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයක් කරන්න හේතුව ගොඩක් අපේ පාරම්පරික දැනුම හීන වෙලා යන හින්දා කියන එක නැවත වතාවක් මම මතක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ මම ආරාධනා කරනවා අපේ YouTube channel එකත් subscribe කරලා ඒ වගේම Facebook page එකත් follow කරලා තියාගන්න කියලා. මේකද මේ වගේ වටිනා වීඩියෝ අපි දිගටම ගේන නිසා. ඒ වගේම අපේ පාරම්පරික දැනුම එහෙ නැත්නම් අපේ දෛනික අපේ ජීවිතයේ ක්‍රියාකාරකම් වගේ දේවල් අපි ඔයගොල්ලන්ට අපේ YouTube channel එක සහ Facebook page එක හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් එනකන් අදට සමු ගන්නවා. මාම කැච්චක් හොඳමයි.